මේ තමා මහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට අයිති බටහිර ඉරණවිල වෙරළ තීරය. මේ බලන්න අපි අවුරුදු ගාණක් පැවතිච්ච හැම රජයකම ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්නුවා මේ වෙරළ කොහොමද මේක මේ ගොඩ දා ගන්න ඕනි කියලා. දැන් බලන්න අපි ඒ කියන ඒ අපේ සිතුවිලි අපි කියන දේවල් කිසිම නිලධාරියෙක් පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ බලන්න අද තත්ත්වය කියන්නේ මේ ප්‍රධාන මාර්ගය හලාවත සිට ඉරණවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය. මේ මාර්ගය අසලටම ඇවිල්ලා දැන් මේ පාර. දැන් මේ නිලධාරි මොකද කරන්නේ දන්නවද? මේ අර මොහේ ළඟ තියෙන චූටි ගල් ගෙනල්ලා මේක හරස් කරනවා. මේ පාර ආරක්ෂා කරගන්න කියලා. මේක තමයි මේ නිලධාරි කරන මෝඩ ක්‍රියාවල්. ඉතින් අපි බලධාරීන්ට විශේෂයෙන් අපි අනුර කුමාර සහෝදරයාට කියනවා අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා මේක ආරක්ෂා කර දෙන්න. මේකේ මේ ඉරණවිල ප්‍රදේශයේ දීවර ප්‍රජාවක් ඉන්නේ. මේ දීවර ප්‍රජාවේ වලාල සීමාවේ තමයි මේ තෙප්පන් ගිහිල්ලා මූදු ගිහිල්ලා මේ පවුල් ජීවත් කරවන්නේ. දැන් බලන්න මේ ඒ තෙප්පන් රස්සාවට යන තොටුපළක් තමයි මේ. අද බලන්න මේ පාර ළඟටම ඇවිල්ලා. නමුත් මේ නිලධාරි කරන්නේ මේ වගේ කූට මෝඩ අසික්කිත වැඩ. මේක පාර ආරක්ෂා කරගන්න කියලා දැන් මේ වගේ ගල් දදා මේවා කරනවා මේ බොරු වැඩ කරන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ උසස් නිලධාරි ඉන්නවා නම් වෙරළ සංරක්ෂණයේ උසස් නිලධාරි ඉංජිනේරු මහත්තුරු ඉන්නවා නම් මේ හිටපු ඉංජිනේරු මහත්තුරුන්ට අපි මේක කලින් රජයේදී කිව්වා. හිටපු වෙරළ සංරක්ෂණ අමාත්‍යතුමාට කිව්වා. එතකොට ඒ DG තුමාට අපි කතා කරුවා. එතකොට මීගොම්මිය වෙරළ සංරක්ෂණ ඉසුරු මහත්තයාට කතා කරලා අපි පෙන්නුවා මේ වෙරළ කොහොමද දියඹට කර ගන්න ඕනි කියලා. මීට අවුරුදු 20කට ඉස්සරහා දාපු ගල් වැටි වගේක් තියෙනවා ගල් බැමි 8ක්. ඔය පේන්නේ ගල් බැමි 8. මේ ගල් බැමි 8 අපි ඒ නිලධාරීන්ට කිව්වේ මීටර 20 මීටර 20 දියඹට දාලා දෙන්න කියලා. එහෙම දියඹට දාලා දුන්නා නම් මේ මූද මෙහෙම කාදනය වෙන්නේ නැහැ. ඉතින් නිලධාරිය එහෙම අහන්නේ හැමදෙනාම කියන්නේ සල්ලි නැහැ කියලා. සල්ලි නැහැ කියලා මේ වගේ භාග්‍ය වැඩ කරපුවම මොකද්ද වෙන්නේ රටකට? දීවරය කොහොමද ජීවත් වෙන්නේ? මේ වෙරළ දිගේ ඉන්න දීවරය වලාලකාරට රස්සා කරන්න තෙප්පම් වල. අද බලන්න මේ කරන වැඩ. දැන් මේ අවුරුදු 3-4කට කලින් මූද තිබුණේ කිලෝමීටර් 2ක් විතර එහා පැත්තේ. අද බලන්න මේ මූද ඇවිල්ලා ගොඩ බිමටම ඇවිල්ලා තියෙන්නේ. මේ බලාගෙන ඉද්දි මේ වෙරළ කාදනය වෙනවා. ඉතින් මේ වගේ පැලස්තිරි වැඩ මේවා කරන්න දෙන්න එපා. මම කියන්නේ